ඔයත් අහලා තියෙන ලංකාවේ පහළ වෙච්ච ලිඛිත සාක්ෂි තියෙන අවසාන මහරහතන් වහන්සේ මලියදේව මහරහතන් වහන්සේ. අදටත් රහතන් වහන්සේලා පහළ වෙනවා. හැබැයි අපිට එහෙම සම්මුඛ වෙන්නේ නැහැ. වට්ටාරම පන්සලේ හිටපු මලියදේව හාමුදුරුවෝ රහත් වෙන්න කලින් ගමේ හිටපු අම්මා කෙනෙක් වස් ආරාධනා කළා. ස්වාමීනි, වස් ආරාධනාව පිළිගනු මැනවි. ඒ අම්මා හරිම දුප්පත්. උදේටත් දානේ හදන් එනවා, දවල්ටත් දානේ හදන් එනවා, හවසටත් ගිලම්පස ටික ගේනවා. මලියදේව හාමුදුරුවෝ දානේ වළඳනවා, පන්සලට වෙලා වස් කාලේ ගත කරනවා. දවසක් අහම්බෙන් මලියදේව හාමුදුරුවෝ පිණ්ඩපාතේ වඩිනවා මේ අම්මගේ ගෙදරට. දැන් උපාසකම්ම දානේ ගෙනාවට ගියේ කොහෙද කියලාවත් දන්නේ නැති නිසා උන්වහන්සේ දවසක් වඩිනවා. උපාසකම්ම නැහැ ගෙදර, මිනිපිරියක් ඉන්නවා. අනේ හාමුදුරුවනේ, අම්මා ගියා එළියට, දානේ සකස් කරලා තියෙන්නේ මම බෙදන්නම් කියලා. අර මිනිපිරිය ගේ ඇතුළට ගිහිල්ලා මුට්ටිය කාල් ගන්නවා. යට හූර තමයි ගන්නෙ. බෙදලා ගෙනල්ලා පූජා කරනවා. ඒ පාර මලියදේව හාමුදුරුවෝ හිතනවා මේ මිනිස්සු බඩටවත් කන්නේ නැතුවයි සංඝයාට දන් දෙන්නේ. කවදාවත් මේ බත් ටිකට ණයකාරයෙක් වෙන්න හොඳ නැහැ. සංසාරේ මිනිස්සුන්ට කඹරන්න හිතන්න හොඳ නැහැ. ඒ නිසා මේ දෙන දානේ මහත්ඵල මහානිසංස කරන්න මම අදින් පස්සේ මගේ නෝනැස වර්ධනය කරන්න ඕන. මේ වස් කාලේ ගෙවිලා ඉවර වෙන්න කලින් මං සියලු කෙලෙසුන් නසා රහත් වෙන්න ඕනේ. ඒ සඳහා වීරිය වඩන්න ඕනේ කියලා හවස් කාලේ උපාසකම්මට කියනවා. අම්මේ එක වේලක් දාන ගෙනාවම හොඳටම ඇති. එක දාන වේලක් ප්‍රමාණවත්. උපාසකම්ම කියනවා නෑ ස්වාමීනි, මං වස් ආරාධනා කළා, මාස 3ම මං ඒ දේ කරනවා කළා. මේ උපාසකම්මා ධනවත් කෙනෙක් නෙමෙයි, බොහොම දුප්පත්. කටින චීවරයක් විදියට ඕනනම් අඳනයක් පූජා කරන්න පුළුවන්, ඕනේ නම් තනිපට සිවුරක් පූජා කරන්න පුළුවන්, ඕනේ නම් දෙපට සිවුරක් පූජා කරන්න පුළුවන්. මේ අම්මා පූජා කරේ පුංචිම සිවුර, අඳන සිවුර. අඳන සිවුරක් පූජා කළා, කටිනයක් විදිහට ඇතිරුවා, පින් අනුමෝදන් කළා. රාත්‍රී කාලේ එදත් ගිලම්පස අරගෙන ආවා. ස්වාමීනි, අදින් මගේ වැඩ ඔක්කොම අවසන් කියලා. වන්දනා කළා, ගිලම්පස පිළිගන්නලා යන්න හදද්දී මලියදේව හාමුදුරුවෝ කොහෙද මේ වඩින්නේ? ඒ පාර කිව්වා ස්වාමීනි මං ගෙදර යන්න කියලා. නෑ, ඔහොම ඉඳ ගන්න. මං අද උපාසකම්මට කටිනානිසංස බණ දේශනා කරනවා. මලියදේව හාමුදුරුවෝ බණ කිව්වා. විමුතුනි, මේ වෙලාව වෙනකොට මලියදේව හාමුදුරුවෝ සියලු කෙලෙසුන් නසා රහත් පදවියටපත් වෙලා ඉවරයි. උන්වහන්සේ රහතන් වහන්සේ නමක් විදියට තමයි කියන්නේ අම්ම ඉඳගන්න බණ ටිකක් අහන්න. තුන්යම් රාත්‍රිය මුළුල්ලේ රැලි වෙනකම් මේ අහිංසක අම්මට බණ කිව්වා. උදෑසන අලුයම් කාලේ උපාසක අම්මා සක්කාය දිට්ඨි විචිකිච්ඡා